සුබ දවසක්. ඔන්න අපි අද ගෙනාවා ලක්ෂ 850 නිදන් නියම ගෙවල් 6ක්. ලොකු ඉන්ෆිනිටි ස්විමින් pool එකක් එක්ක සේරම පහසුකම් තේන ලක්ෂරි ගෙදරකුත් අද තියෙනවා. වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න හොඳම ගෙදර අන්තිමට. ඔයත් නිවසක් හොයන කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. මුලින්ම අපි යන්නේ හෝකන්දරවල තියෙන මේ ලස්සන ගෙදර බලන්න. විදේශගත වීම හේතුවෙන් මේක වෙළඳපළ මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට දාලා තියෙනවා. මේක අයිතිකාරයෝ Tamanගේ පදිංචියට හදපු ගයක් නිසා බාස්ලවා ගොඩක් ශක්තිමත්ව හා උසස් තත්වයෙන් හදලා තියෙනවා. පර්චස් 7ක ඉඩමක හදලා තියෙන මේ දෙමහල් නිවසේ තුන්වන තට්ටුවටත් බීම්ස් දාලා තියෙනවා. නිදන කාමර 3ක්, හොට් වෝටර් පහසුකම් සහිත බාත්රූම් 2ක්, විශාල ලිවිං ඇන්ඩ් ඩයිනිං ඒරියා එකක්, පැන්ට්‍රි කබඩ් සහිත මොඩර්න් කිචන් එකක් සහ ටීවී ලොබි එකක් මේකේ තියෙනවා. වාහන දෙකක් නවතන්න පුරුවන් පාකින් පහසුකම්, අලංකාර ගෙවත්තක්, රොලර් ගේට් එකක් සහ CCTV කැමරා පද්ධතියක් මේ නිවසේ පහසුකම් අතර වෙනවා. අතුරුගිරිය හයිවේ එන්ට්‍රන්ස් එකට 1.2 කිලෝමීටරයි. අතුරුගිරිය ජංක්ෂන් එකට 1.5 කිලෝමීටරයි. හෝකන්දර ජංක්ෂන් එක 2 කිලෝමීටරකින් හම්බ වෙනවා. බැංක්ස්, ATM, රෝහල්, සුපිරි වෙළඳසැල් වගේ හැම පහසුකමක්ම කිලෝමීටර 1-2 අතුලත තියෙනවා. මේ නිවසේ මිල ලක්ෂ 280යි. ඊළඟට අපි යන්නේ අතුරුගිරියවල තියෙන මීට වඩා ටිකක් ලොකු මොඩර්න් ලක්ෂරි සිංගල් ස්ටෝරි ගෙදරකට. දැන් අපි බලමු අද අපේ ලයිස්තුවේ දෙවනියට තියෙන ගෙදර. කලින් ගෙදර වගේම මේකත් අතුරුගිරිය කිට්ටුවම තියෙන සුපිරි ගෙයක්. හැබැයි කලින් එක තට්ටු දෙක වුණාට මේක මොඩර්න් ලක්ෂරි සිංගල් ස්ටෝරි හවුස් එකක්. තට්ටු දෙකේ ගෙවල් වලට අකමැතියවට මේක හොඳ ඔප්ෂන් එකක්. කලින් එක පර්චස් 7යි, මේක පර්චස් 8ක්. ඒ වගේම කාමර 4ක් සහ ඇටැච්ඩ් බාත්රූම්ෙත් එක්ක නාන කාමර 3ක් තියෙනවා. මේකේ හවුස් සයිස් එක වර්ගාඩි 340ක්. අඩි 30ක පුලල් කාපටඩ් රෝඩ් එකකට මෝනලා තමයි මේ ගෙදර තියෙන්නේ. ඒක ලොකු වටිනාකමක්. මාස්ටර් බෙඩ්රූම් එකට ඇටැච්ඩ් බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම තව බෙඩ්රූම් දෙකකට AC සවි කරලා. ග්‍රැනයිට් කවුන්ටර් ටොප් එකක් එක්ක 4 බර්නර් හොබ් එකක් සහ කුකර් හුඩ් එකක් සහිත මොඩර්න් ටීක් පැන්ට්‍රි කිචන් එකක් තියෙනවා. පිටතට තව පැන්ට්‍රි එකකුත් තියෙනවා. මේක හැමදාම ගෙදර ඉන්න අයට ලොකු පහසුවක්. HD Hikvision CCTV සිස්ටම් එකක් සහ HD video doorbell එකක් එක්ක full security system එකක්ම මේ ගෙදරට සවි කරලා තියෙනවා. ඒ නිසා ඔයාට ආරක්ෂාව ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ලස්සන landscaped gardens, garden lighting, ඒ වගේම living area එකේ courtyard එකක් තියෙන නිසා ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය උපරිමයෙන් ලැබෙනවා. ගරාජ් එකේ rooftop එකේ තව bedroom එකක් සහ balcony එකක් තියෙනවා. wall height එක අඩි 18.5ක් නිසා ගෙදරට luxury look එකක් ලැබෙනවා. වාහන දෙකක් නවත්තන්න පුළුවන් Elcado roller gate එකක් සහ wicket gate එකක් තියෙනවා. Millennium City roundabout එකට මීටර 500යි. Cargills, government school, petrol shed, medical center, pharmacy වගේ දේවල් මීටර 300ක් ඇතුළත තියෙනවා. මේ හැමදේම ළඟින් තියෙන නිසා ඔයාගේ කාලය සහ මුදල දෙකම ඉතිරි වෙනවා. අතුරුගිරිය highway entrance එකට කිලෝමීටර 2යි. මේ සුපිරි modern luxury house එකේ මිල ලක්ෂ 310යි. ඊළඟට අපි යන්නේ අතුරුගිරියේම තියෙන තවත් modern 3 story house එකක් බලන්න. මේ තමයි අතුරුගිරියෙන් ඔයාලට හොයාගන්න පුළුවන් ආකිටෙක්ට් ඩිසයින්ඩ් මොඩර්න් 3 ස්ටෝරි හවුස් එකක්. පර්චස් 14ක ඉඩමක වර්ගඩි 2500ක විශාලත්වයෙන් යුතු මේ නිවස විශාල පවුලකට වගේම අනාගත ආයෝජනයකටත් ගොඩක් වටිනවා. විශාල ලිවිං සහ ඩයිනිං ඒරියා එකක් තියෙන නිසා පවුලේ හැමෝටම සුව පහසුවෙන් ඉන්න පුරුවන්. බෙඩ්රූම්ස් 5ක් සහ බාත්රූම්ස් 3ක් තියෙනවා. දෙකක් දැනටමත් සම්පූර්ණයි. විශාල ටීවී ලොබි එකක් නිසා විනෝදාස්වාදයටත් වෙනම ඉඩක් ලැබෙනවා. පැන්ට්‍රි සහ කිචන් එකක් තියෙනවා. පැන්ට්‍රි කබඩ්ස් සවි කරලා නැති නිසා ඔයාගේ කැමැත්තට අනුව හදාගන්න පුරුවන්. විශාල රූෆ් ටෙරස් එකක් තියෙන නිසා පාටි වලක වගේම නිදහසේ ඉන්නත් පුළුවන්. වාහන දෙකකට කවර් පාකින් පහසුකම් තියෙනවා. මේක ඉතා වැදගත් නේවාසික ප්‍රදේශයක පිහිටලා තියෙන නිසා නිස්කලංක පරිසරයක් බලාපොරොත්තු වෙන අයට කදිමයි.
අඩි 15ක පුළුල් ඇක්සස් රෝඩ් එකකට මුහුණලා තියෙනවා. ප්‍රධාන ස්ථානවලට තියෙන දුර බැලුවොත් MDH ජයවර්ධන මාවතට මීටර් 120යි, National Institute of Plantation Management එකට කිලෝමීටර් 1යි, පිලිසුමල ජංක්ෂන් එකට කිලෝමීටර් 3යි. මාලබේ රෝඩ් එකට ළඟයි. අතුරුගිරිය ටවුන් එකටත් SLIIT කැම්පස් එකටත් කිලෝමීටර් 3.5යි. අතුරුගිරිය හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර් 4.6යි. ඒ නිසා කොළඹට පහසුවෙන් යන්න පුළුවන්. මේ සුපිරි නිවස ඔයාට ලක්ෂ 3,900කට මිලදී ගන්න පුළුවන්. ඊළඟට අපි යන්නේ පානදුරේ තියෙන මාසිකට ලක්ෂයකට ආසන්න ආදායමක් ගන්න පුළුවන් සුපිරි ගෙදරක් බලන්න. දැන් අපි බලමු පානදුර පැත්තේ තියෙන තවත් වටිනා ගෙයක් ගැන. මොරවින්න කවිරාජ මාවතේ අඩි 20ක පාරකට මුහුණලා පිහිටලා තියෙන මේ ගෙදර පර්චස් 22.5ක විශාල ඉඩමක තමයි හදලා තියෙන්නේ. මේකේ කාමර 4ක් සහ නාන කාමර 1ක් තියෙනවා. සම්පූර්ණ වටතාප්පය සහ සිවිලිම දාලා තියෙන මේ ගෙදර පදිංචියට ඊටාම සුදුසු වැදගත් පරිසරයක පිහිටලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ ගෙදර පිටුපස බෝඩින් කාමර 2ක පහසුකම් තියෙනවා. ඒ නිසා මාසිකව රුපියල් ලක්ෂයකට ආසන්න අමතර ආදායමක් මේකෙන් උපයන්න පුළුවන්. ඒක ඔයාගේ බැංකු ලෝන් එක ගෙවන්න ලොකු උදව්වක් වෙයි. ගාලු පාරට සහ හොරණ පාරට පයින් යන දුරින් පිහිටලා තියෙනවා වගේම පානදුර නගලයට කිලෝමීටර් 1.5ක් වගේ දුරකින් තමයි මේක තියෙන්නේ. මේ ගෙදර මිල ලක්ෂ 360යි. ඊළඟට අපි යන්නේ පිළියන්දල පැත්තට. සෝලා පද්ධතියක් තියෙන මුලික ගෙවීම් අඩු කරලා ගන්න පුළුවන් සුපිරි ගෙදරක් ගැන බලන්න. දැන් අපි බලමු පිළියන්දල මම්පේ ගණේවත්ත පාලේ තියෙන මේ සුපිරි ගෙදර. මේකේ විශේෂත්වය තමයි ලක්ෂ 150ක් වගේ මුලින් ගෙවලා මේක ගන්න පුරුවන් වෙන එක. ඉතිරි මුදල අවුරුදු 10ක් හෝ 8ක් වගේ කාලයකින් බැංකු හරහා ගෙවන්නත් පුරුවන්. ඔයාගේ සැලරි යනවා ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. මුලින් ලක්ෂ 275ක් ගෙවනවා නම් මාසිකට ලක්ෂ 4.02ක් වගේ ගෙවලා අවුරුදු 10කින් ඉවර කරන්න පුළුවන්. ඒකට ලක්ෂ 6ක සැලරියක් තියෙන්න ඕනි. එහෙම නැතුව මුලින් ලක්ෂ 150ක් විතරයි ගෙවන්න පුළුවන් නම් මාසිකට ලක්ෂ 5.85ක් බැගින් අවුරුදු 10කින් ගෙවන්න පුළුවන්. ඒකට ලක්ෂ 7.75ක සැලරියක් අවශ්‍යයි. මේක පර්ච් 7.4ක ඉඩමක හදපු වර්ගාඩි 3300ක දෙමහල් නිවසක්. 10 කිලෝවොට් සෝලා පද්ධතියක් තියෙන නිසා විදුලි බිල ගැන කිසිම බයක් තියාගන්න ඕනේ නැහැ. ඒකෙන් ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. නිදන කාමර 4ක් සහ නාන කාමර 5ක් තියෙනවා. කාමර 3ක් AC කරලා තියෙනවා වගේම නාන කාමර 4ක් attached bathrooms. ලිවිං සහ ටීවී ඒරියා වලට සෙන්ට්‍රල් AC දාලා තියෙනවා. ග්‍රෝවේ බ්‍රෑන්ඩ් නල උපාංග සහ රොසෙල් bathroom fittings දාලා තියෙන මේ ගෙදර fully fitted pantry එකක් සහ wet kitchen එකකුත් තියෙනවා. CCTV කැමරා 8ක්, රිමෝට් රෝලර් ගේට් එකක්, වාහන දෙකකට පාකින් වගේ පහසුකම් එක්ක semi furnished විදියට තමයි මේක විකිනෙන්නේ. TV lobby sofa, cupboard, dressing table, double door fridge එකක්, oven එකක් සහ thick curtains පවා මේකත් එක්ක ලැබෙනවා. මේකේ ලේඛන සියල්ල නිරවුල්. මේ අති සුඛෝපභෝගී නිවසේ මිල ලක්ෂ 500 පමණයි. ඊළඟට අපි යන්නේ බැටරම් මුල්ලවල තියෙන ultra luxury fully furnished masterpiece එකත් බලන්න. දැන් අපි බලමු අද වීඩියෝ එකේ තියෙන ලස්සනම ගෙදර. මේකේ පහසුකම් ටික දැක්කම ඔයාට පිස්සු හැදෙයි. මම ගාන කියන්න කලින් වීඩියෝ එක පෝස් කරලා පහලින් කමෙන්ට් කරන්න මේක කීයක් වටිනව ඇතිද කියලා. බත්තර මුල්ල සුබුතිපුර පිහිටලා තියෙන මේ ලක්ෂරි ගෙදර කොළඹ නගරයට ඉතාම කිට්ටුවෙන් වර්ල්ඩ් ක්ලාස් ලක්ෂරි ලිවිං අත්විඳින්න කදිම අවස්ථාවක්. පර්චස් 37ක ඉඩමක වර්ගාඩි 5100ක විශාලත්වයෙන් යුතු මේ මාස්ටර්පීස් එක විශාල ඉඩමක් අනාගතයට හොඳ ආයෝජනයක් කියලා පෙන්වනවා. ලක්ෂරි බෙඩ්රූම්ස් 5ක් සහ attached bathrooms 4ක් තියෙනවා. මාස්ටර් ස්වීට් එකේ ඩ්‍රෙසිං රූම් එකක්, ජකුසි බාත් එකක් සහ සෙපරේට් ෂවර් කියුබිකල් එකක් පවා තියෙනවා. මේ වගේ පහසුකම් තියෙන නිසා දවසේ මහන්සිය නැති කරගන්න හොදටම පුළුවන්. ගෙදර සම්පූර්ණයෙන්ම එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ AC units 5ක් එක්ක. ඉන්ෆිනිටි ස්විමිං පූල් එකක්, ස්ටීම් රූම් එකක්, pressurized indoor hot water system එකක් වගේම double height ceilings නිසා ගෙදරට හොදට ස්වභාවික එළිය සහ වාතාශ්‍රය ලැබෙනවා. Artistic wall murals, curated paintings,
ප්‍රීමියම් ඉන්ටීරියර් ෆිනිෂර්ස් මේ ගෙදරට අමුතුම පෙනුමක් දීලා තියෙනවා. මේක ප්‍රොෆෙෂනලි ඩිසයින්ඩ් යුනික් ආකිටෙක්චර් එකක් වගේම ටොප් ටියර් CS2 රෙජිස්ටර්ඩ් කොන්ට්‍රැක්ටර් කෙනෙක් තමයි හදලා තියෙන්නේ. ඒ නිසා ගුණාත්මක භාවය ගැන බය වෙන්න දෙයක් නැහැ. කිචන් එකත් fully equipped modern kitchen එකක්. refrigerator, microwave oven, cooker, hob, stainless steel kitchen exhaust, washing machine වගේ හැම දෙයක්ම තියෙනවා. automatic remote controlled entrance gate, video and audio doorbell system, CCTV surveillance system එකක් වගේම monitors පවා තියෙනවා. මේ නිසා ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ. pressurized indoor water supply, 3-phase 60A CEB electricity, 15 kVA 3-phase generator එකක් වගේ පහසුකම් තියෙන නිසා විදුලිය ගැනත් කරදර වෙන්න ඕන නැහැ. dialogue TV සහ telephone connections පවා තියෙනවා. වාහන 6ක් නවත්තන්න පුරුවන් parking space එකක් සහ professionally landscaped garden එකක් තියෙනවා. ආරක්ෂා සහිත පුද්ගලිකත්වයට හා නිස්කලංක පරිසරයක් මේ ගෙදරින් ලැබෙනවා. මේ වගේ ultra luxury පහසුකම් තියෙන මේ ගෙදර මිල ලක්ෂ 4200යි. ඉතින් යාළුවනේ අද අපි ගෙනාපු ගෙවල් ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස් ප්‍රශ්න පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි හැමෝටම රිප්ලයි කරනවා. තවත් මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක like කරලා ගෙවල් හොයන යාළුවන්ටත් share කරන්න. ආයෙත් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.